අනුරාධපුර පුණ්‍ය භූමියට ලක්ෂ සංඛ්‍යාත ජනතාව පැමිණෙන උතුම් පුරපසළොස්වක පොහොය දවස තමයි පොසොන් පුරපසළොස්වක පොහොය කියලා කියන්නේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් මේ උතුම් පුණ්‍ය භූමියට, ඒ වගේම මිහින්තලා පුණ්‍ය භූමියට, ඒ වගේම මේ උතුම් ශ්‍රී ලංකා භූමියට දහම් පණිවිඩය අරගෙන වැඩම කළ උතුම් පොහොය හැටියට අපි කවුරුත් දන්නවා. පොසොන් පොහොය අපිට තාමත් වැදගත් වෙනවා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට. උන්වහන්සේ මිහින්තලා ආරාධනා ගලමතට වැඩම කරලා දේවානම්පියතිස්ස රජුගේ මාර්ගයෙන් මේ ශ්‍රී ලංකා භූමියට ඒ උතුම් දායාදය අපිට ලබා දුන්නා කියන එක බෞද්ධයන් හැටියට අපි කවුරුත් දන්න කාරණයක්. ඒ නිසා තමයි පොසොන් පුරපසළොස්වක පොහොය දවස අපි අනුරාධපුරයේ කේන්ද්‍ර කරගෙන, මේ උතුම් පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන විවිධාකාරයේ ආගමික කටයුතු සිදු කරමින්, විවිධාකාරයේ පුණ්‍ය කටයුතු යෙදෙමින් අපි ඒ උතුම් පොහොය සමරන්නට කටයුතු කරන්නේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව හැටියට. මේ වසරේදීත් අපි ජූනි මාසේ 10 වෙනිදා අපේ මේ උතුම් පොහොය දිනය යෙදලා තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වෙන විට අපේ අනුරාධපුර නගරයේ සූදානම් වෙමින් පවතින උතුම් පුණ්‍ය කටයුතු වෙනුවෙන් මිහින්තලා පුණ්‍ය භූමියත් රාජ්‍ය උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු මූලික කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. අපි හැමදිනාටම කුසල් දහම් වඩන්නට, පින් පුරවා ගන්නට සුදුසු උතුම් පොහොයක් හැටියට මේ පොහොය හඳුන්වන්නට පුළුවන්. අපි ඒ නිසා තමයි සීල වැඩ කටයුතු අත්හැරලා විවිධ මාතෘකා යටතේ එක් එක් කාරණා යොදාගෙන, විශේෂයෙන්ම දන්සල් පැවැත්වීම, ඒ වගේම විවිධාකාරයේ ජනතාවට වැදගත් වෙන දේවල් සිදු කරමින්, සදාතුන්ට ප්‍රයෝජනවත් දේවල් සංවිධානය කරමින් අපි මේ පොහොය දිනයට සමගාමීව දින කිහිපයක් මේ පුණ්‍ය කටයුතු යෙදෙන්නේ. ඉතින් උතුම් පුණ්‍ය භූමියේ වන්දනාවට පැමිණෙන පින්නතුන් කාටත් ඉතාමත් වැදගත් වෙන විදිහට පින් පුරවා ගන්නට පුළුවන් පරිසරයක් ගොඩනගලා තිබෙනවා මේ වෙනකොට උතුම් පුණ්‍ය භූමියේ. එහෙම නැත්නම් මහමෙ වෙනවා වෙන්නේ. එහෙම නැත්නම් ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ, ඒ වගේම උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ යවට පරිසරය තුල. ඉතින් අපි දන්නවා වසර 2000 ගානකට කලින් අපිට ලැබුණා වූ මේ දායාදය, මේ උතුම් ධර්මයේ ආරක්ෂා කරමින්, ඒ වගේම සංවර්ධනය කරමින් අපිට කළ යුතු යමක් අපෙන් වෙන්න ඕන යුතුකමක් තියෙනවා නම් ඒක අපි ඉටු කරන්න ඕනේ. ඒක තමයි බෞද්ධයන් වශයෙන් විය යුතු වන්නේ. ඒක තමයි අපි ඒ නිසා මේ මහා පුණ්‍ය භූමියට ඇවිදලා මේ කටයුතු වල නිරත වෙන්නේ. අපි දන්නවා බෞද්ධයන් හැටියට අපි පින් පුරවගෙන යන පිරිසක්, කුසල් දහම් වඩමින් යන පිරිසක්. අපේ ජීවිතයේ පින් වලින් පුරවාගෙන, කුසල් දහම් වලින් පුරවාගෙන මේ යන පුණ්‍යවන්ත ගමන අපි වසරක් පාසා මේ පුණ්‍ය භූමියට පැමිණිලා අපි නොඑක් විදිහේ පින්කම් කරන්නේ. ඒ නිසා තමයි, ඒ නිසා පුණ්‍යවන්ත ජීවිතවලට පින් වැඩෙන, කුසල් දහම් වැඩෙන ඒ උතුම් පුණ්‍ය භූමියේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේදී මේ පුණ්‍ය භූමියට පැමිණිලා ඒ උතුම් කටයුතු වල නිරත වෙමින් තමන්ගේ පුණ්‍යවන්ත ජීවිත තවත් පින් දහම් වලින් පුරවා ගන්න හැටියට අපි සියලු දෙනාට කාරුණිකව පැමිණෙන්නට ආරාධනා කරනවා.